ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා ආනේ අපි දැන් මේක කරන්න පරක්කු වැඩි ජීවිතේ අපිට දැන් too late කියලා නේද? අද අපි ඒක ගැන කතා කරමු. ඉතින් බොහොමත්ම ආදරෙන් අදත් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා අමාලි මයින්ඩ්සෙට් channel එකට. අද කතා කරන්න හිතුවේ අපේ සමාජය ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි මේ විභාගයක් කරන්න ගත්තත්, විවාහය ගත්තත්, ළමයි හදන එක ගත්තත් මේ හැම දෙයකටම අපි මිනිස්සු මේ සමාජගත වෙච්ච ටයිම් ලයින් එකක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අවුරුදු යම්කිසි අපි හිතමු 20 25 කට ඩිග්‍රී එකක් කරලා තියෙන්න ඕනේ. 26 27 කට කසාද බඳින්න ඕනේ. 30 වෙනකොට ළමයි හදන්න ඕනේ. ඉතින් ඔය අර යන සමාජ ක්‍රමයේ ගිය නැත්තම් ඔයා පරක්කුයි. ඔයා ජීවිතේ දේවල් ඉෂ්ට කරගෙන නැහැ. ඔන්න ඔහොම හිතනවානේ සමාජ ගොඩක් වෙලාට අපේ මිනිස්සු. ඉතින් ඔය විශ්වාසයෙන් ජීවත් වුණොත් ඔයාට කිසිම දෙයක් මේ ලෝකේ කරන්න වෙන්නේ නැහැ. මොකද හැම පුද්ගලයෙක්ම මේ ලෝකෙ මවලා තියෙන එකිනෙකාට වෙනස් කෙනෙක් විදියට. අපි ඔක්කොම එකම පාරේ යන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. දැන් ඕකට එක උදාහරණයක් මම කියන්නම්. මේ ලෝකෙ සත්තු ගත්තම එක එක සත්තුන්ට කරන්න පුළුවන් දේවල් වෙනස්නේ. දැන් අපි හිතමු අලියා ගත්තොත් අලියෙකුට පීනන්න බෑ. ජිරාෆ් ගත්තොත් එයාට උස ගස්වල දේවල් කඩන්න පුළුවන්. නමුත් බිම තියෙන දේවල් එයාට අහුලා ගන්න බෑ. ඉතින් මාළුවෙක් ගත්තොත් එයාට ගොඩට ඇවිල්ලා ඇවිදින්න කරන්න එයාට බෑ. ඉතින් ඔය වගේ එක එක සත්තු නිර්මාණය වෙලා තියෙන්නේ එක එක කාර්යයන් සඳහා. හැබැයි අපි ඔය ඔක්කොම සත්තු ටික ගෙනලා ඕගොල්ලෝ දුවන්න බලන දුවන වැඩියෙන්ම වේගෙන් දුවන කෙනාට අපි තෑග්ගක් දෙනවා කිව්වොත් හරිද ඒක? ඒක හරිම වැරදි. මොකද ඒ එක එකනා ඉපදිලා තියෙන එක එක කාර්යයක් සඳහා. අපි මිනිස්සු ඔක්කොම එක වගේ කියලා හිතුවට මේ මිනිස්සුත් හැම කෙනාම අර සත්තුන්ගේ ලෝකයේ වගේ වෙනස්. අපි හැමෝටම නියමිත කාර්යභාරයක් තියෙනවා. ඒක අරයා කරන එකම අපි කරන්න ඕනේ කියලා එකක් නේ. අපි හැමෝටම වෙන් වෙච්ච අපිටම හරියන ලයිෆ් පාත් එකක් හදාගෙන තමයි අපි ගොඩක් වෙලාවට එන්නේ. යුනිවර්ස් එක අපිව එවන්නේ මේ ලෝකෙට අන්නේ ලයිෆ් පාත් එකේ යන්න. ඉතින් අරයා ඉගෙන ගත්තේ අවුරුදු 20 දී. ඒ නිසා මමත් ඉගෙන ගන්න ඕනේ අවුරුදු 20 දී. අරයා ළමයි 4ක් හැදුවා. ඒ නිසා මම 5ක්වත් හදන්න ඕනේ කියලා ඔහොම හිතුවොත් ඒක එච්චර හරියන්නේ නැහැ. මොකද අපි යන්න ඕනේ අපේ පාරේ මිසක් අනුන්ගේ පාරේ නෙමෙයි. ඔන්න ඔතන තමයි මිනිස්සු වරද්ද ගන්නෙත්. මොකද ගොඩක් වෙලාවට අපි අරයා ගියක් ගත්තා. අරයා කසාද බැඳේ නිසා අපිත් කරන්න ඕනේ මේක. අරයා අර කෝස් එක කරන නම් මාත් කරන්න ඕනේ. ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. මොකද අපි හැම වෙලේම උත්සාහ කරනවා තව කෙනෙක් කරන දේ කරන්න හෝ ඊට අභිබවා ගිය දෙයක් කරන්න. ඉතින් අපි ඉපදිලා තියෙන්නේ දැන් ඔයක හරියට නිකන් අපි දැන් අපි හිතමු උදාහරණයකට මම ආලියෙක් කියලා මම යනවා පීනන්න. මට බෑනේ. ඉතින් අර මාළුවා පීනවා කියලා මම පීනන්න ගියාට හරියනවද? මාළුවාට පුළුවන් වුණාට මට බෑ. මට තියෙන්නේ වෙන රාජකාරියක් කරන්න. මම මේ ලෝකෙට ඉපදලා තියෙන්නේ වෙන දෙයක් කරන්න. ඉතින් ඒක නිසා හැම වෙලේම හිතන්න අපිට දෙයක් කරන්න හිතනකොට අපිට ඒක ගැලපෙනවද? තව කෙනෙක් කරා කියලා ඒ බිස්නස් එක සමහරට අපිට හරියන්නේ නැහැ. දැන් මටත් ගොඩක් වෙලාවට මිනිසුන් ගාය කියලා දෙනවා. අනේ අරකින් නම් හොඳට හම්බ කරන්න පුළුවන්. ඒක හොඳ බිස්නස් එකක්. මේක කමේට ගියොත් හොඳට හම්බ කරන්න පුළුවන්. ඔයාට 6 figures 7 figures salary එකකට යන්න පුළුවන් මේ රස්සාවට ගියොත්. මේක ඉගෙන ගත්තොත් පුළුවන්. නමුත් මට පුළුවන් දේ සහ මම කැමති දේ වෙනසක්. ඒකෙන් හම්බෙන්නේ සමහරවිට ඩොලර් 5ක් 10ක් වෙන්න පුළුවන්. හැබැයි ඒක නම් මට කරන්න ආස මම කැමති සහ මට පුළුවන්. ඒක තමයි මම පටන් ගන්නවා. ඒකෙන් සමහර වෙලාවට ඒක පොඩි මුදලකින් පටන් ගත්තත් ඒකේ හැබැයි මට ඒකේ තියෙන හැකියාව නිසා මට ඒක අර දේ කරනට වැඩිය වේගෙන් මට මගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ විශ්ය මම කරෝති. මොකද ඒකට තමයි මම ඉපදිලා තියෙන්නේ. මට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම උත්සාහ කරමු ජීවිතේ අපිට අයිති පාරේ යන්න. අනුන්ගේ පාරවල් වල යන්නවත් ඒ පාරවල් එක සංසන්දනය කරන්නවත් නෙමෙයි. මොකද අපිට දීලා තියෙන පාර වෙන කාටවත් යුනිවර්ස් එක දීලා නැහැ. ඉතින් ඒකේ අපි අපේ පාර ගියාම ඉවරයි. අනිත් අය එක්ක අරයා ගියාද මෙයා ගියාද එයා යන්නේ කොතෙන්ටද වැඩක් නැහැ නේද? ඉතින් අද ඔන්නෝක ගැන තමයි කතා කරන්න ඕරුනේ. ඒක තමන්ගේ පාත් එක හදාගන්න, ඒක ක්ලියර් කරගන්න, තමන්ගේ පාත් එක මොකක්ද කියලා වටහා ගන්න. ඒකට අවශ්‍ය උදව් අවශ්‍ය නම් ලයිෆ් කෝච් කෙනෙක් හැටියට මට පුළුවන් දේ කරන්න පුළුවන්. කැමති අය ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කමෙන්ට් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. එහෙනම් අදට ගිහින් එන්න.